ඔයා පිටසක්වල ජීවීන් ගැන විශ්වාස කරන කෙනෙක්ද? ඕස්ට්‍රේලියාවේ මේ නගරේ සිද්ධ වෙන දේවල් ඇහුවොත් ඔයාගේ ඒ අදහස වෙනස් වෙන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධ කාලේ සොල්දාදුව පවා අහසේ පැහැදිලි කරන්න බැරි දේවල් දැක්ක කියලා සටහන් කරපු තැනක් ගැන තමයි අද මේ කියන්න යන්නේ. ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ ස්ටුවර්ට්ස් හයිවේ අසල පිහිටන වයික්ලිෆ් වෙල් කියන්නේ ලෝකේ පුරා ඉන්න UFO ලෝලීන්ගේ අවධානය දිනාගත්ත අතිශය අද්භූත ස්ථානයක්. මේක ඔස්ට්‍රේලියාවේ UFO අගනගරය කියලා නිල නොවන ලෙස නම් කරලා තියෙනවා. වයික්ලිෆ් ප්‍රදේශයේ අහසේ අමුතු ආලෝක සහ යානා දර්ශනය වීම අද ඊයේ ආරම්භ වුණු දෙයක් නෙමෙයි. හඳුනාගත නොගත් පියාසර වස්තුන් දර්ශනය පිළිබඳ ලිඛිත වාර්තා දෙවන ලෝක යුද්ධ කාලය දක්වාම දිව යනවා. ඒ කාලේ මේ කඳුර බැඳගෙන හිටපු සොල්දාදුවන් අහසේ පැහැදිලි කර නොහැකි වස්තුන් දුටු බව තමන්ගේ දිනපොත්වල සටහන් කරලා තියෙනවා. මේ ප්‍රදේශවාසීන් සටහන් කරන විදිහට වසරේ හැම දවසකම පාහේ රාත්‍රී කාලයට අහසේ අද්භූත චලනයන් දැක ගන්න පුළුවන්. මේ නිසාම ලෝකේ UFO දර්ශන වැඩිපුරම වාර්තා වන ස්ථාන 5 මේ ස්ථානය ඇතුළත් වෙනවා. මේ අද්භූත ප්‍රපංචය නිසාම වයික්ලිෆ් වෙල් නගරේ සම්පූර්ණයෙන්ම පිටසක්වල ජීවීන්ගේ තේමාවෙන් හැඩගැහිලා තියෙනවා. නගරයට ඇතුළු වෙනකොට විශාල පිටසක්වල ජීවීන්ගේ පිළිරූ සහ පියාසර පීඩසි ආකෘතිත් ඔයාලට දැක ගන්න පුළුවන්. මෙහි තියෙන ප්‍රධාන ආපනශාලාව සහ නවාතැන් පොළවල් පිටසක්වල රූපවලින් සහ පුවත්පත් වාර්තාවලින් පිරී පවතිනවා. සංචාරකයින් මෙහි නතර වෙන්න සූදානම් වෙන්නේ මේ අමුතු අත්දැකීම විඳගන්න වගේම රාත්‍රියේ අහස නිරීක්ෂණය කරන්න. විද්‍යාඥයන් සහ පරීක්ෂකයන් කියන විදිහට මේ USO වාර්තා වැඩි ප්‍රමාණයක් මේ ස්ථානයෙන් ලැබීමට හේතු තමයි මේක කාන්තාර ප්‍රදේශයක් වීම. මේ කාන්තාර ප්‍රදේශයක් නිසා මෙහි අහස ඉතා පැහැදිලි. ඒ නිසා ඕනම ආලෝකයක් හරි චලනයක් හරි ඉතා පහසුවෙන් අපේ ඇසට අසු වෙනවා. හැබැයි ඇතම් පරීක්ෂකයන් කියන විදිහට මෙහි පවතින සුවිශේෂී චුම්බක ක්ෂේත්‍රය මෙවැනි අමුතු දර්ශන ඇති වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඉතින් වයික්ලිෆ් වෙල් කියන්නේ අද වෙනකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංචාරක නැවතුම් පොළක්. UFO නැරඹීමට හොඳම ස්ථානය ලෙස මේ ප්‍රචාරණය වෙන නිසා බොහෝ දෙනා රාත්‍රී කාලයේදී දුරදක්න සහ කැමරා අරගෙන මෙහි රැය ගත කරන්න එනවා. පිටසක්වල ජීවීන් ඇත්තටම ඉන්නවා කියලා ඔයත් විශ්වාස කරනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.